වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට 2022 සැප්තැම්බර් මාසයේ නිකිණි මාසය කොයි ආකාරයෙන්ද ලග්න බලාපල කියලා දැනගන්නටයි සූදානම. විශේෂයෙන්ම මේ කාලය තුල ඔබේ තුන්වෙනි භාවය තුල ශනි ග්‍රහයත්, පස්වැන්නේ ගුරුත්, හයවැන්නේ රාහුත්, කුජ හත්වැන්නේත්, ඒ වගේම සිකුරු සහ රවි දහවැන්නේත්, බුධ 11 වැන්නේත්, කේතු 12 වැන්නේත් ගමන් කරන්නේ. ඉතින් මේ කාලයේ වෘශ්චික ලග්න හිමියන්ට විශේෂයෙන්ම පෙර පරිදි ඔබේ ජීවිතය නැවුම් මාවතකට යොමු කරන කාලයක්. විශේෂයෙන්ම ඔබ යම්කිසි රැකියා අපේක්ෂාවකින් සිටියා නම් එම රැකියා අපේක්ෂා නිසක වශයෙන්ම ඉෂ්ට වන කාල පරිච්ඡේදයක්. ඒ වගේම නව තනතුරු ලාභ ලැබීමේ කාලයක්. ඔබට නව රැකියා උසස් වීම ආදිය ලැබෙන්නට තිබෙන කාලයක්. මේ එළඹෙන කාලය විශේෂයෙන්ම ව්‍යාපාරවලට ඉතාම සුබ කාල පරිච්ඡේදයක්. ඔබ නිවැරදිව තීරණ රැගෙන ඒ ව්‍යාපාර කටයුතු කිරීමෙන් ඔබට වඩා යහපත් විදිහට මේ ව්‍යාපාර කර ගැනීමට හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම මේ කලා ශේෂ්ත්‍රවල නිරත පුද්ගලයන්ට ඉතාම සුබ කාල පරිච්ඡේදයක්. ඔවුන්ට තමන්ට නව නිර්මාණ, අලුත් කලා නිර්මාණ බිහි කරන්නට, ඒ වගේම ඒවා සමාජයේ ඉහළ තැනකට අරගෙන යන්නට වාසනාව තිබෙන කාලයක්. ඒ වගේම මේ සාමාන්‍යයෙන් වෘශ්චික ලග්න හිමි රජයේ ඉහළ රැකියා කරන පිරිසට ඉතාම සුබ කාල පරිච්ඡේදයක්. ඔවුන්ට නව තනතුරු, රැකියාවේ ඉහළ තලයන්ට ගමන් කිරීමේ හැකියාව නිසකවම ලැබෙන කාල සීමාවක්. නමුත් මේ විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ ඔබට මේ කාල පරිච්ඡේදයේ මේ සතුරු බල බිඳෙන කාල පරිච්ඡේදයක්. ඒ කියන්නේ ඔබට සතුරන් සිටියා නම් ඔවුන් ඔබට අවනත වන කාලයක්. නමුත් නව සතුරන් ඇති වෙන කාලයක්. මේ නිසා ඔබේ වචනය සහ ක්‍රියාව ඊටාම පාලනයකින් යුක්තව කිරීම වැදගත්. ඔබේ ආවේගශීලීත්වය, එහෙම නැත්නම් ඉක්මන් කෝපකාරී බව, ප්‍රකෝපකාරී බව පාලනය කර ගැනීම අතිශයින්ම වැදගත්. මේ හේතුව නිසා ඔබේ වචන භාවිතය තුළ යම් යම් ආකාරයේ ඉක්මන් තීන්දුව తీරන නිසා සම්බන්ධතා බිඳෙන්නට හැකියාවක් තිබෙනවා. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වීම වැදගත්. විශේෂයෙන්ම අධ්‍යාපනයට සහ තරඟ විභාග ජයග්‍රහණයට ඉතාම සුදුසු කාලයක්. ඉතින් ඉදිරි කාලය වෘශ්චික ලග්න හිමියන්ට වාසනාවන්ත සහ සුබ කාල පරිච්ඡේදයක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා.